මලීසාගේ සිහිනය ආදර්ශමත් කතාවක්. මම බිය නොවෙමි. මම නැවත නැවතත් උත්සාහ කරමි. මම ජය ගනිමි. අසමත් වීම කියන්නේ අවසානයක් නෙමෙයි. ඒක නව ආරම්භයක ආරම්භයකි. මේ ඉන්නේ මලීෂා. මම මලීෂා. හෙට මම පාසල් ගීත ගායනා තරගයට ඉදිරිපත් වෙනවා. මට ඕන දිනන්න. මං ආසයි දිනන්න. මලීෂා ගීත ගායනා තරගයට ඉදිරිපත් වුණා. මලීෂා ගීතේ ගායනා කරන්න ගත්තා. හරිම ආසාවෙන්. ඒ වුණාට මලීෂා බය වුණා. ලොකු සෙනගක් හිටියා. හැමෝම මලීෂා දිහා බලාගෙන හිටියා. මලීෂාට ගීතේ පැටළුණා. වචන පැටළුණා. මලීෂාට ලැජ්ජයි. මලීෂා වේදිකාවෙන් බැහැලා ගියා. මලීෂාගේ හීනය බොඳ වුණා. මලීෂා ගොඩක් දුක් වුණා. අම්මා මට හරිම දුකයි. මට හරියට ගීතය ගායනා කරන්න බැරි වුණා. හැමෝම මට hina වුණා. මං ගොඩක් බය වුණා. මට ගීතය වැරදුනා. මට හරිම ලැජ්ජයි අම්මා. මලීෂා ගොඩක් දුක් වුණා. මලීෂා හරිය ආසාවෙන් හිටියේ මේ තරඟේ දිනන්න. අම්මා මලීෂාට කිව්වා අසමත් වීම කියන්නේ අවසානයක් නෙමෙයි පුතා. ඒක නව ආරම්භයක ආරම්භයක්. ඔයා ආයෙ උත්සාහ කරන්න. නැවත නැවත උත්සාහ කරන්න. මලීෂා නැවතත් උත්සාහ කෙරුවා. නැවත නැවතත් පුරුදු වුණා. ආසාවෙන් පුරුදු වුණා. හැමෝම මලීෂාට උදව් කෙරුවා. මලීෂා එන්නෙම දක්ෂ වුණා. තව තවත් දක්ෂ වුණා. මලීෂා නැවතත් පුරුදු වුණා. අවසානයේ ගීත ගායනා තරගයේ නැවතත් ඉදිරිපත් වුණා. මම ගී ගයමි. බිය නොවෙමි. මම ගීතය වෙමි. මගේ උපරිමයෙන් උත්සාහ කරමි. මම පරදින්නට බය නොවෙමි. දනිමි මම. උපරිමයෙන් උත්සාහ කර අසමත් වීම යනු පරාජය නොවන බව. මලීෂා ගීතේ ගායනා කෙරුවා. ලස්සනට ගායනා කෙරුවා. මලීෂා බිය වුණේ නැහැ. මලීෂා පරදින්න බය වුණෙත් නැහැ. හැමෝම අප්පඩි ගැහුවා. මලීෂාට ගොඩක් සතුටුයි. මලීෂා තරඟයේ දින්නා. හැමෝම මලීෂාට සුබ පැතුවා. මම බිය නොවෙමි. මම නැවත නැවතත් උත්සාහ කරමි. නැවත නැවතත් උත්සාහ කරමි. මම ජය ගනිමි. අසමත් වීම කියන්නේ අවසානයක් නෙමෙයි. ඒක නව ආරම්භයක්. අපි තරඟයකට ඉදිරිපත් වෙද්දී ජය පෙරමුණු දෙකම විඳින්න පුරුදු වෙන්න ඕන. හැබැයි එකක් මතක තියාගන්න ඕන. දිනනවා කියන්නේ පළවෙනියා වෙනවා කියන එක නෙමෙයි. ඔයාගේ උපරිමයෙන් උත්සාහ කරන එකට. උපරිමයෙන් කරලා තරඟය අවසන් කරන එකට. තරඟය මගින් නවත්තන එකට තමයි පරාජය කියන්නේ. ඉතින් මම නැවතත් ඔබට කියනවා. අසමත් වීම කියන්නේ අවසානයක් නෙමෙයි. ඒක නව ආරම්භයක ආරම්භයකි. ඔබ ආරම්භ කරන්න. ඔබ අසමත් වුණ තැනින් ආරම්භ කරන්න. ඔබට පුළුවන්. ඔබ ජය ගන්නු ඇත. ඔබ නියතවම ජය ගන්නු ඇත.